කරමු ගොඩ දවසකට පස්සේ අපිට ළඟ ළඟ එනවා මොකද සිංහල අලුත් අවුරුද්ද ඒක නම් වුණානේ වෙසක් එක දෙන එකත් ඉදිරියට එන්න තියෙන මොකක්ද දෙන්න තියෙන්නේ එන්න තියෙන දවස තමයි මේ 6 මොකද්ද ජාතියේ දාස් දෙන්නේ නෑ සාමාන්‍යයෙන් තවත් එක්තරා මැතිවරණ දිනයක් ප්‍රාදේශීය සභා මැතිවරණය ප්‍රාදේශීය සභාව සඳහා නියෝජිතයින් සහ යදාළ පුද්ගලයන් පත් කර ගැනීමට කටයුතු කරන්නා වූ මැතිවරණය ප්‍රාදේශීය සභා මැතිවරණය මැයි 6 2025 මැයි 6 ඇත්තටම අති උත්කර්ෂයක් ලෙස. හරි දැන් මේ කතා කරන්නේ අතර මේ මැතිවරණය ගැනවත් මැතිවරණ නීති ටිකවත් මැතිවරණ කොහොමද වෙන්නේ මේ දේවල් නෙමෙයි. අතට මේ කතා කරන්නේ හිතුවේ ගොඩක් අවසරකට පස්සේ දැන් අනුර කුමාර මහත්තයා ආව මාස කිහිපයක් ගියා. ඉතින් හොඳ වැඩක් තියෙනවා නොකරපු වැඩක් තියෙනවා දේවල් තියෙනවා. ඉතින් බැලුම් අහන හොඳ වැඩ කරත් කරනවා නොකරත් තින් බැලුම් අහන එක අනුර කුමාර දිසානායක මහත්මයාට උත්තර ජනාධිපතිතුමාට උදෙව්වෙත් නෙමෙයි. මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපතිතුමා ජීවිතයන් පුරා ඒ කියලා බැලුම් එතිබල් මහත්තයා බැලුම් රනිල් වික්‍රමසිංහ මහත්තයා බැලුම් අහනවා ඩී.ආර්. රසමහත්තයා රාජසිංහ ප්‍රේමදාස මහත්මයා චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියන්ති ඔය බැලුම් අහනවා. හැම දේශපාලඥයාම පොදුවේ අහන බැලුමක් වලපත් වෙනවා. හැබැයි ඔය බැලුම් අහගෙන අනේ ඉතින් මේ හැමෝම කරන්නේ අපි වෙන සේවයක්. ඉතින් ඒ හිතේ අපි ඒගොල්ලෝ ගැන දුක් වෙනවා. එහෙමනේ නෑ. ලංකාවේ වර්තමානයේ ලංකාවේ හොඳම රස්සාව තුන මොකක්ද? විශ්වවිද්‍යාල ගුරුවරුන්ද ඊපස්සේ අපි ආචාර්යවරුන්ද ව්‍යාපාරිකයන් මොකක්ද හොඳම රස්සාව තුන නම්බර් 1 අංක 1 දේශපාලන 2 ආගම සිවුරක් පුරවා ගැනීම නැත්නම් ආගමවාදී පැත්තේ මත්ද්‍රව්‍ය පාදාල කියන තමයි ලංකාව හොඳම දියුණු වෙන්න පුළුවන් ඉතා ඉක්මනින් කැටි දියුණු හිමි පැත්තට යන්න පුළුවන් රස්සාව ටික ඕකනේ. ඔය හින්දානේ ඔය රස්සාව තුන මිනිස්සු වහ පැටිලා ඒ පස්සෙන් යන්නේ. එතකොට දැන් ඔය පස්සෙන් යන එකේ දැන් ඉතින් මැතිවරණ තියෙනවා ජනාධිපතිවරණ තියෙනවා ප්‍රාදේශීය සභා තියෙනවා පළාත් සභා තියෙනවා. ඔය විවිධ මැතිවරණ තියෙනවා. ඉතින් මැතිවරණ තියෙදි කාලෙකට මහින්ද රාජපක්ෂ තමයි. තවත් කාලෙකට නාමල් රාජපක්ෂ තමයි. තවත් කාලෙකදී රනිල් වික්‍රමසිංහට වයි. තවත් කාලෙකදී අනුර කුමාර දිසානායකට වයි. මේ හැම ජනාධිපතිවරයාම කියන එකකින් ජනාධිපතිවරු බැලුම් අහනවා. ඉතින් අතන මම බයි කියලා. බයි අනුර කුමාර ජනාධිපතිතුමා වැඩක් කරෙත් නෑ පචනායි බයිනවා. මහින්ද මහත්තයා පාරවල් කරලා හොරකම් කරන්නේ එතුමාට වයිමාද කිසිම ජනාධිපතිවරයෙකුට හෝ දේශපාලඥයෙකුට රුචිව මම නම් කියන්නේ බැලිය යුතු නෑ. කොහොමද කුමාර කතාවන්නේ කියන්නේ කුමාර පක්ෂයට කඩේ නම් මේ පක්ෂයට කඩේ නම් කියන්නේ. ඇයි බැලු බයින්නේ නැහැ. හේතුව මොකක්ද? දැන් මහින්ද රාජපක්ෂ ජනාධිපති වුණේ කොහොමද? මහා ජනතාවගේ ඡන්දේ. හරි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුණේ කොහොමද? 69 ලක්ෂයක් ඡන්ද අරගෙන මහා ජනතාවගේ කැමැත්ත. හරි. ඔව්. ඉන්න කියනකම් මෛත්‍රීපාල මහත්තයා ජනාධිපති වුණේ කාගේද? මහා ජනතාවගේ කැමැත්ත. එතකොට මේ ජනාධිපතිවරුන් පත් කරන කොහොමද? මහා ජනතාව. රනිල් වික්‍රමසිංහ මහත්මයා පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක්. එයා ඡන්දයෙන් නෙමෙයි පත් උනේ. ඉබේ පහළ වුණා. නැත්නම් අපි කියනකොට අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් වඩපත් වුණා. ඒකයි හින්දා එතන පොඩක් තියෙනවා. ඉතින් මේ මහජන දේශපාලඥයෝ පත් කරන්නේ මහජනතාවනේ. මහජන දේශපාලඥයෝ පත් කරන්නේ මහජනතාව. කවුරුත් නෙමෙයි. රටේ ජනාධිපති කියලා මේ ඉබේ පහළ වෙච්ච අවස්ථාව තියෙනවා. ඒක අපි දන්නවා. ඒ ඇරෙන්න මෛත්‍රීපාල සිරිසේන, මහින්ද රාජපක්ෂ, චන්ද්‍රිකා කුමාරතුංග ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂ මේ සියල්ල පත් කරේ කවුද? මේ වර්තමාන ජනාධිපතිවරයෙක් කවුද? මහා ජනතාවනේ. ඉතින් මහා ජනතාව පත් කළා මහා ජනතාව බයින්න මම දන්නේ ඒක මොකක්ද කියන්නේ. හැබැයි මම බයින්නේ නැහැ. අපේ රටේ දේශපාලන ප්‍රපංචයේ යම් යම් වෙනස් වීම් සිද්ධ වෙන අවස්ථා අනන්තවත් තියෙනවා ඉස්සරහට වෙයි. මම ඍජුවම දෝෂාරෝපණය කරන්නේ ඩොනමෝල් සාම් කියන පුද්ගලයාට 1930 කවුද? ඩොනමෝල් සාම් කියන අපේ රටේ ජනාධිපති කෙනෙක් කවුද මේ කවුද? අපේ රටේ එකිනෙක ආණ්ඩුව ව්‍යවස්ථා ගණනාවක් ක්‍රියාත්මක වෙච්ච රටක් ශ්‍රී ලංකාව.
31 ඩොනමෝර් 46 සොල්බරි ට්‍රූ මැකලම් මැනින් ඩිවෝෂියර් මේ ආදී විවිධ ආණ්ඩුක්‍රම තිබ්බ රටක් නෙමෙයි ලංකාව. සොල්බරි ආව සොල්බරි වීම පස්සේ ඩොනමෝර් ආව ඩොනමෝර් වීම පස්සේ 72 වුණා. ඊට පස්සේ 72 ජේ අධ්‍යාපන විද්‍යාභිවර්ධන සංගමයේ කතා කරලා 78 වීමකින් දැන් 78 ඉලස්තාව තමයි දැන් මේ ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් දැන් මොකද්ද මොන මුලද මොන රිද්දද කතන්දරයක විද්‍යාත්මක විදිහට මොකද්ද මේ අයිති වෙන්නේ? 1931 මොකද්ද අපේ රටේ මැතිවරණ ක්‍රියාවලියට එල්ල කරපු පහර සහ ඒකෙන් බලපාපු දේ. දැන් 1931කට කලින් මම කතා කරන්නම් අපේ රටේ ක්‍රියාත්මක වෙච්ච ඡන්ද ක්‍රම දෙකක් තියෙනවා. එකක් සර්ව ජන ඡන්ද බලය, අනිත් එක සුළු ජන ඡන්ද බලය. කතන්දරේ මම පටන් සුළු ජන ඡන්ද බලය, සර්ව ජන ඡන්ද බලය. 1930කට තිබ්බ කලින් ඔය ආණ්ඩුව ප්‍රධාන කරගෙන තිබ්බ ලංකාවේ ජනතාවට සුළු ජන ඡන්ද බලය කියන එක. සුළු ජන ඡන්ද බලය කියන්නේ සීමිත පිරිසකට තමයි ඡන්ද බලය හිමි වුනේ. සීමිත පිරිසකට තමයි ඡන්ද බලය හිමි වුනේ. උගත් ධනවත් ඉංග්‍රීසි භාෂාව කතා කළ හැකි රජයේ සේවය කරන ඔය වගේ විවිධ කාරණා පදනම් කරගත්ත යම්කිසි පිරිසකට තමයි දේශපාලනය කරන්න කියන්නේ ඡන්දය දෙන්න හැකියාව ලැබුණේ. හරි. එතකොට යම්කිසි සීමාවක් තිබ්බනේ. ඒක උගත් බුද්ධිමත් කාටද ඡන්දය දෙන්න ඕනේ මොකද්ද කරන්න ඕනේ කියන පොඩ්ඩක් තීරණය වෙලා ඉතින් අර සුදුසු පාලකයෝ හොඳ පාලකයෝ පත් වුණායි. හැබැයි 31 න් පස්සේ ඕක වෙනස් වුණා. 1931 ඩොනමෝර සාම යෝජනාවක් ගෙනල්ලා ලංකාවට දුන්නා. මොකද්ද සර්ව ජන ඡන්ද බලය. සර්ව ජන බලය ඡන්ද බලය කියන්නේ දිලිප් ජයවීර නෙමෙයි. සර්ව ජන ඡන්ද බලය කියන්නේ දිලිප් ජයවීර නෙමෙයි. සර්ව ජන ඡන්ද බලය කියන්නේ 1931 ඩොනමෝර අනුක්‍රමයෙන් දුන්නේ. වයස අවුරුදු 18ට වැඩි ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයට කිසිදු සීමාවකින් තොරව ඡන්ද බලය දෙන්න පුළුවන්. සර්වෝපरि වයස අවුරුදු 18 වෙන්න ගැන පිරින් වේදයක් උණු ඡන්ද දෙන්න පුළුවන්. ඔන්න කෙලවපු තැන ලංකාව. ඔන්න මැතිවරණ කෙලවපු තැන. බත් බැලයෝ කසිප්පුකාරයෝ සියල්ල ඡන්ද දීලා විවිධ පාර්ලිමේන්තුවකට පටන් ගත්තනේ ඕ මගුලත් වෙච්ච. තේරුමක් ඇතුව නෙමෙයි බොහෝ මිනිස්සු ඡන්දය දෙන්නේ. තේරුමක් ඇතුව නෙමෙයි. ඇත්තටම හිතන්නේ නැහැ. දුර කල්පනා කරන්නේ නැහැ. පරම්පරාවෙන් බදාගෙන පක්ෂයක් හෝ මොකක් හරි ඒ දෙයක් බදාගෙන ඡන්දය දෙන්නේ. රට ඉස්සරහට ගෙනියන්න පුළුවන්, රටක සංවර්ධනයක් ගේන්න පුළුවන් නායකයා කවුද කියන එක නෙමෙයි. අපි තීරණය කරන්නේ බත් පැකට් එකකට කසිප්පු පැකට් එකකට හිතවත් තුරුට ඥාතිකමනේ අපි ඡන්ද දෙන්නේ. එහෙම රටාවක් මේ ලංකාවේ යන්නේ. ඒකනේ. හරිද? එහෙම රටාවක් මේ දැන් පෝස්ටර් වල හැම තැනම ගහගෙන ජීවිතේට දකින්න නැති මොකද? ජීවිතේට දැකලත් නැහැ. විවිධ මූ තියෙන මේ මිනිස්සු ඉල්ලනවා. සාමාන්‍යයෙන් දැන් අතරම ජනමාධ්‍ය ගත්තාම ජනමාධ්‍යයන් ප්‍රබලම දැන් සමාජ මාධ්‍ය කියන එක TikTok, Facebook, YouTube කියන එක. ඔය ඕවයි ගිහිල්ලා ඔය දේශපාලඥයෝ කරන කතා දැක්කම මුන් කොහොමද මේ ඡන්දෙ වෙන්නේ? ඉල්ලන්නේවත් කියලා. දැන් සජිත් ප්‍රේමදාස එක්තරා දවසකදී කියනවා මේ කම්කරු මොකද්ද මේ වතුකම් කරුවන්ට මම අවස්ථා කල්පනා කරුවන්ට කතාවක් කියන සජිත් ප්‍රේමදාස අයියා ජනාධිපතිතුමා වතුකම් කරුවන්ට වතු ටික කඩලා බෙදලා දීලා ඒවා අයිතිකාරයන්. ඒකට ඔයා කවුරු? තේදල් පඩන්න හැටි ප්‍රේමදාස වෙන්නේ. අන්න ඒ වගේම ඉංග්‍රීසියෙන් එක සැරයක් කියනවා මොකක්ද උනේ? තව කතාවක් කියලා මොකක්ද? මම ජනාධිපතිතුමාම නිකන් තෙල් දෙනවා කියලා. ඇයි මැද පෙරදිග රටවල් සල්ලිය කඩක තෙල් ගහනවද නිකන් දීපන් කියලා පුකෙන් තෙල් දෙන්නේ? මයිලා කතා කරගෙන මේ මෑතක මොකද මම ප්‍රාදේශීය සභාව සියල්ල මේ ජාත්‍යන්තර ප්‍රාදේශීය සභාවත් එක්ක මේ සම්බන්ධ කරගන්න. ඒකම ජාත්‍යන්තර ප්‍රාදේශීය සභාව තීරණ නැති කියලා හොයලා බලන්න. ජාත්‍යන්තර දේශපාලනය ගැන කිව්වොත් මොඩ කතාවක් නෙවෙයි කියන්නේ හැම එකම. දැන් සමහරෙක් මම දැක්කා කියන මොකද ඩුබායි සුද්දාල මොකද කියලා මම මේ පාර හදලා දෙනවලු මම ඡන්දෙ දීපිටක් ඒ පුද්ගලික ධනෙ දෙමුනේ. එතන කියන දේ තමයි පැහැදිලිව කියනවා. මම මේ පාර හදලා දෙනවා. ඡන්දෙන් දිනපුවා මගේ පුද්ගලික විදිහට. යකෝ ඡන්දෙන් දිනන්න ඕන. පුද්ගලික විදිහට හදලා නම් ඊට කලින් හදපන්. ඩුබායි සුද්දාල මොකද කෑ ගහන. පිස්සෝ ටිකක් ඉන්නවා මරු ආතල් දෙන්න බෙදස්සල. ඉතින් ඕ ප්‍රතිපලයේ මොනවා වෙන්නද මේ ඇයි හය ඔය කොහොම ගිහිල්ලා ගහයි ඉතින් තමන්ට කැමති පක්ෂයට ගහයි අකමැති පක්ෂ නිකන්දී ඡන්දහකේ විවිධ දේ. මතක තියාගන්න මේ රටේ උගත් බුද්ධිමත් සිංහල ජනතාව කියන එක දැන් අඩුයි.
මේ සිංහල ජනතාව අතර තියෙන කුලවකා ගැනීම, කේලම් කීම, අංචිය දීම මේ සියලුම දේවල් තියෙන සිංහල ජාතිය අතරනේ. ඕක මුස්ලිම් දෙමළ ජාතිය අතර නෑනේ. ඒකනේ මුස්ලිම් ජාතිය දියුණු වෙන්න සටසට ගන්නවා. ඇයි ලංකාවේ සිංහල එකෙක් දියුණු වෙන්න හැදුවොත් උගේ කකුලෙන් අදින්නේ මුස්ලිම් මිනිහෙක්වත් දෙමළ මිනිහෙක්වත් නෙමෙයි සිංහල එකෙක්. මේ ලංකාවේ ගෙදරක මිනිස්සෙක් දියුණු වෙද්දී අනිවාර්යෙන් එක්ක පොලිසියට ගන්නවා අහරු මුඩු කුල්ල තමයි දියුණුනේ අර මේක කරලා තමයි දියුණුනේ. පන්සලේ මහා අතු උපාසිකාව ඒ උනාට ගම පුරා කියලා කොහෙරුවා යන චරිතනේ ලංකාවේ ඉන්නේ. ඒකනේ හක්කේ බුරස් බොක්කේ දඩමස් කියන කතාව ඇත්තනේ. බුදුහාමුදුරුවන්ගේ පින්තූරය ඉස්සරහා තියාගෙන කරන්න දෙන කුපාඩිකන් සේරම කරන ඉන්නේ මේ සිංහල බෞද්ධ ජාතිය කියන්නේ. ඈ දන්තදාරුන් වහන්සේ වෙනමදිකට විවිධ කතා කියනවා. මේක අම්කුමාර ඡන්ද දිනන්න ප්‍රයත්න කරපු වැඩක් ඒ කතන්දර මේ දේශපාලනයට. හැබැයි යකෝ ගියපු රීලා තමන්ගේ ගූ ටික ක්ලිකාර කරලා විසි කරපු කාලකන්ණි ඉන්න රටක් නෙමෙයි. දැන් ඔතෙන්ට මොකද මේ මුස්ලිම් මිනිස්සු දෙමළ මිනිස්සු යන්නේ නැහැ නේද? දන්තදාරුන් වහන්සේගේ වන්දනාමාන කරන්න යන්නේ සිංහලෙන් රීලා තමන්ගේ ගූ ටික ක්ලිකාර දාලා ගැට ගහලා විසි කරපු උන් ජාතියක් නෙමෙයි. ඉතින් කොහොමද මේ රට හදන්නේ? තමන්ගේ ගූ ටික අල්ලපු විදිහට විසි කරලා දානවා. තමන්ගේ ගෙදර පිරිසුදු තියා ගන්න ජාතිය සිංහලයෝ කියන්නේ මෙදා ඉඳන් කියලා වගේ චින්තනයේ දුප්පත් ජාතියක් නෙමෙයි. පැවතෙන්නේ විජය රජුරුවන්ගේ. එහෙමනේ කියන්නේ ඉතිහාසය කියන්නේ අපේ පළමු රජුරු විජය රජුරු. හැබැයි ඔය කතන්දරේ අපේ පළමු රජුරු කවුද කියලාවත් දන්නේ නැහැ. තාම අපි විජය රජුරු කියන හොරෙක්ගේ පැවතෙන පරම්පරාවක්. සිංහල මේක හදන්න හරි අමාරුයි. අද මේ දේශපාලන ක්‍රමයෙන් බැලලා බෑ. මිනිස්සු වෙනස් වෙනවා. මිනිස්සුන්ගේ සිතුම් පැතුම් වෙනස් වෙනවා. මේ දේවල් වෙනස් වුණ නැත්නම් මේ දේශපාලන ක්‍රමයට මේ ලංකාව දිනු කරන්න බෑ. පඩි අඩුවොත් පඩි වැඩි වුණොත් මොකද්ද කරන්නේ? රජයේ දේරම් පාරට බැලලා ස්ට්‍රයික් කරන පුද්ගලික අංශේ මම රජයේ තියෙන රජ විවිධ හමුදාවයි රජයේ ත්‍රිවිධ හමුදා කවදා හරි පඩි අඩු ඛණ්ඩ නැහැ කියලා කවදා හරි පාරට බැලලා ස්ට්‍රයික් කරනවා දැකලා තියෙනවා. මේ ඉතිහාසය දැකලා තියෙනවා. නෑ ඒ මිසු රජයේ මේ වැඩ කරන්නේ පුද්ගලික ආයතනයක වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නවද නැද්ද? නෑ. ඇයි පුද්ගලික ආයතන දිනෙන් දින දියුණු වෙලා ලාභ ලබමින් ඉස්සරහට වෘත්තීය සමිති නෑ මොකවත් නෑ ඒක. ලංකාවේ රාජ්‍ය ආයතන වලට මං හිතන්නේ වෘත්තීය සමිති. ඉතින් මේ කාලකන්ණි වෘත්තීය සමිති ටිකක් ඇතිවෙලා ඉතින් ඒවා එකේ නොකී මේකේ විදිහට මේ මතක තියාගන්න. දේශපාලනයේ කිසිදු වැරද්දක් නෑ මම දකින්නේ. දේශපාලනයේ නෙමෙයි වැරද්ද තියෙන මිනිසුන්ගේ අතේ තියෙන. මිනිස්සු තමන්ගේ හිතවත්කම් වලට සල්ලි වලට රස්සාවක් හොයාගන්න මොකක් හරි තමන්ගේ දෙයක් කරගන්න ඉතින් මොකේ උඩ හරි ඡන්ද දෙනවා. දීලා ඉතින් බලිනවා. ඉතින් බැලලා වැඩක් තියෙනවා. අනිත් එක අවුරුදු 70ක් ආපු රට කොහොමද එකපාරට ගොඩ ගන්න? ඒක තේරුම් ගන්න එපා. දැන් ඉතින් ගියා ආවුම යනවා මාලිමාට. මාලිමාට කඩේ යන්නේ නැහැ. සමගිර කඩේ යන්නේ නැහැ. කාටවත් කඩේ නැහැ. මොකද මං හම්බ කරගත්ත මම. මොකද මට අනුර කුමාරය ඇවිල්ලා මට කන්න දෙනවා. මහින්ද රාජපක්ෂ ඇවිල්ලා මට කන්න දෙනවා. සජිත් ප්‍රේමදාස ඇවිල්ලා කන්න දෙනවා. විශේෂයෙන් බොහෝ මහින්ද රාජපක්ෂ ගත්ත තරහක් නැහැ. ප්‍රාදේශීය කතාවක් පිළිවෙත අනුර කුමාර සානායකත් එක්ක කරා. හැබැයි සජිත් එක්ක මම කුඩි මොකද? ඌ කියන්නේ මොන කතාව ඌගේ ලේකම්ලට සහායකයන්ට දාගෙන නරි මොඩේ තරහ පෞද්ගලික අවස්ථාවක මම ගියා අවස්ථාවක හම්බෙන්නේ අපේ යන්න දුන්නා ලේකම්ලගෙන අවිහින් යන්න දෙන්න දාගන්න ලේකම්ලත් ඔය වගේ මොඩේ සජිත් ප්‍රේමදාස කියන්නේ දේශපාලනේ මොඩේ ඒක බෝරු පුතානෝ මොකද ඉස්සරහට අපි අතරම රසින් ප්‍රේමදාසගේ පැටිකිරිය කතා කරා ඒක අනිවාර්යයෙන් මේ රටේ සතුටිච්ච කතාවක් ඒක අපි අනිවාර්යෙන් කතා කරනවා බෝම්බයක් අතරින් මැරලා ගියේ මේ රදල පුද්ගලේ මේ රදල පුද්ගලයා ගැන අපි ඉස්සරහට කතා කරමු. දේශපාලනය ගැන කියන්න තියෙන්නේ මේ දේශපාලනයේ වැරද්දක් නෙවෙයි මිනිස්සුන්ගේ තියෙන වැරද්දක්. මිනිස්සු මේක හරියට ඡන්ද දෙන්නේ නැති නිසා තමයි මේ රටට කෙරෙන්නේ. බල්ලද කුක්කද මැක්කද මේ සියල්ලම ඡන්ද දෙනවා අනවශ්‍ය වුණට දෙනවා දීලා පත් කරනවා බලය ගන්නවා බලයෙන් රට පිරියනවා මිසක් රට හදන්න බෑ. අපේ රට සංවර්ධිත දියුණුව රටක් තිබ්බ එකක්. උදළු හැදුවා රේඩියෝ හැදුවා කාර් හැදුවා ඒවා පිට රටට යවුවා ලංකාවේ පොරස් පාදනය කරලා පිට රටට යවුවා ඒ සියලු දේවල් වලින් ශක්තියට රටක් නේ අපි හැබැයි අද ඒරම රටින් ගෙනකම් බලන් ඉන්නවා ඇයි මේවා කරන්න බෑ දේශපාලනයට විතරක් මේ දේවල් කරන්න බෑ මිනිස්සු හැදෙන්න ඕන මිනිස්සු හැදෙන්න නැතුව කොහොමද දේශපාලනය කරන්නේ බඩු ටික අඩු කරා කිව්වා ප්‍රවෘත්ති වලට කොළඹ කඩවල බඩු අඩු කරනවා ගම්වල කඩවල බඩු අඩු කරනවා කවදාවත් ඔක වෙන්නේ නැහැ ඔක විශේෂයෙන් සිංහල මිනිස්සු අතර විතරයි මුස්ලිම් මිනිස්සුන්ට හොඳ කියනවා අවකෝ කීතු මුස්ලිම් මිනිස්සු හා සිංහල මිනිස්සු හොඳට සංසන්දනය කරලා බලන්න මේ අතර තියෙන ගති ගුණ කොහොමද සහයෝගීතාවය ඒ දේවල් සිංහලයන් කියන්නේ තනිකර සිංහලයට කෙලවන්න පංචාතිය. ඉතින් අනිත් ජාති මේ වගේ නෑ. ඉතින් මේ දේශපාලනය ගැන කතා කරද්දී කරන්න තියෙන්නේ මේ අය
මැතිවරණ කියන මම දන්නේ ඒක කවුරුද නේද නැද්ද කියන මොකද උන දිවසුත් නැහැ මට ජ්‍යොතිෂය පැත්තෙන් මේ හසල දැනුමුත් නැහැ ශාස්ත්‍ර කියන්නේ මම මැතිවරණ කොමර්ස් වැඩ කරන කෙනෙක් නෙවෙයි ඉතින් ඒක දෙන ප්‍රමාණයක් නේ ඡන්ද වේ සමීක්ෂණ ඒක නෙමෙයි මම මට කියන්න පුළුවන් මම මාළි මාර්ග දෙනවා මට මාළි මාර්ග දෙනවා කියලා උදේ කියලා වෙන පක්ෂයකට ගන්න පුළුවන් මේ සමීක්ෂණ කියන එක සාර්ථක නැහැ රටට පේන එකක් කියලා ඡන්ද දුන්නොත් තව කාටද මේක තේරුමක් නැහැ අපි බලමු හයින්දර කවුරුපත් වේද මොකක්ද වෙන්නේ මූලික වශයෙන් තියාගන්න මේ රට හදන්න වෙනස් වෙන්න ඕනේ දේශපාලකයෝ විතරක් නෙමෙයි කියන්නේ. මේ රටේ සිංහල මිනිස්සුන්ගේ චින්තනයක් අනිවාර්යයෙන් වෙනස් වෙන්න ඕනේ. බුදුබණ අහගෙන. අපි බුදුබණ අහගෙන වැරදි කරන පන්සිල් පද පහම අපි හරි උදාරුවට කියලා ඒකෙන් පහම කඩමින් ඈ බුදු පිළිම ඉපස්ස කරන්නේ උපා. දැන් ඔය හන්දියක් ගානේ බුදු පිළිම තියෙනවා. ඉතින් ඕක පිටිපස්සේ කසිප් ටික වුණ සිගරට් එක වුණ කොමුගමේ. පන්සලේ කියලා සිල් ගන්නවා මහලෝ. සිල් අරගෙන ගමේ වටේම කේලම්ම වෙනවා. ඒ දේවල් කරන්න සිංහලෙ වෙන කවුරුත් කරන්නේ. පන්සලේ හැමෝටම පද හදන්නේ මුස්ලිම් මිනිහෙක් වෙලා පද හදනවද පන්සලේ හැමෝටම පන්සලේ හැමෝටම පද හදන්නේ සිංහලෙ වුණා. ඒක තමයි මුල් ප්‍රශ්නේ. සිංහල චින්තනය වෙනස් වෙන්නේ නැති තාක්කල් මේ රට දියුණු කරන්න බෑ මොකද. ඒක වෙනස් මම හිතන්නේ සිංහල චින්තනය වෙනස් වෙයි කියලා කවදාවත්. ඒක මහා උත්තේ චින්තනයක් නෙවෙයි. ඒ කාලකන්ණි උත්පත් චින්තනයක් තමයි සිංහල චින්තනය. දේශපාලන ගැන කතා කරද්දී අත්‍තරම දේශපාලකයෙක් බැලලා වැඩක් නැහැ. දේශපාලකයෙක් තෝරාගන්න මහ ජනතාව තමයි වටවක් කියන්නේ. සජිත් ප්‍රේමදාස මම තෝරාගන්නේ නැහැ. සජිත් ප්‍රේමදාස තෝරාගන්නේ මහ ජනතාව. මහින්ද රාජපක්ෂව මම තෝරාගත්තේ නැහැ. තෝරාගත්තේ මහ ජනතාව. ගෝඨාභය 69 ලක්ෂයක් ඡන්ද දුන්නු මම නෙමෙයි. මගේ ඡන්ද දීලා 69 ලක්ෂයක් වුණේ නැහැ. තෝර 69 ලක්ෂයක් ජනතාව ඡන්දෙන් දීලා. මොකද රනිල් වික්‍රමසිංහට බැලනදී සාධාරණ නැත්නම් මොකද මොකද ඡන්ද දෙන්නේ නෙමෙයි අනුපාතික ජනාධිපතිවරයෙක් කොටලකින් හොරා ගෑවද ඒවා ඉතින් ඒවා සාධාරණ නැහැ නේ. අනිත් සියල්ල මහජන ඡන්දයෙන් පත්වෙච්ච මිනිස්සුනේ. එකෙක්වත් ඔය ජාතික ලයිස්ට්ෙන් පත් වෙන සෙට් එක කරගෙන අනිත් ඔක්කොම ඇවිල්ලා මහජන ඡන්දයෙන් පත් වෙන්නේ. මහජන ඡන්දයෙන් පත් වෙන උන් ටික පත් කරලා දේශපාලකයෙක් මැරලා වැඩක් නැහැ අතට. අපි දැනගන්න ඕන රට හදන්න. අපි එක එකාට කඩේ ගිහිල්ලා වැඩ කරනවා. යකෝ රෙන්න ගෙදර ලැට් එකක් නැහැ. ඒ වුණාට රට හදන්න තමයි ලෑස්ති. මේ සිංහලෙන්ගේ හැටි. හොඳම උදාහරණය දත්ත ධාතුන් වහන්සේගේ නැත්නම් දළදා වහන්සේ අපි මේ ධාතු වන්දනාව. මේ ඔකට දේශපාලකයෙක් නින්න බැලලා වැඩක් තියෙනවා මං අහන්නේ. යකෝ අනුර කුමාර ජනාධිපතිතුමාලා ඇවිල්ලා සිලිකවලක දාලා ඒ ගූටික දාලා ඒක ගැට ගහලා විසි කරලා කියන්නේ ඒක ගැට ගහලා විසි කරලා කියන කවුරුද සිංහලෙ උන්නේ මම නැවත කියන්නේ ඒක මුස්ලිම්ගෙම උතර වඳින්න කියන්නේ දෙමළෙම උතර වඳින්න කියන්නේ රීලා තමන්ගේ ගූටික රීලා කවර එක දාලා තව මිනිහෙක් කියන විතර නතු දාලා ඉන්නේ සිංහලෙ උන් කියන්නේ අපි කතා කරන්නේ මේක වෙනස් වෙන්නේ නැත්නම් මේ චින්තනේ වෙනස් වෙන්නේ කවුරු නිකන් කිව්වත් ඒව ගෙනත් දෙන්නෙත් නැහැ ඒ හින්දා මේ ඉස්සලා සිංහලෙන් වෙනස් වෙන්න ඕනේ. සිංහලෙන් වෙනස් වෙන්නේ නැති තාක්කල් මේක කරන්න බෑ. තමන්ගේ ගූටික රීලා ඒක තන දාලා යන දී જાතියක් රට හදන්න හදනවා ගියාම ඇත්තටම මිනිස්සු පුකෙන් hina වෙනවා. ඇත්තටම පුකෙන් hina වෙනවා. ඒ හින්දා හිතලා බලන්න. මොකක්ද වෙන්නේ කියන එක අපි ඉස්සරහට බලමු. අපි ඉස්සරහට කතා කරමු තවත් ප්‍රශ්න තියෙනවානේ. දෙකටම දැන් අපි කතා කරමු මොනවද තියෙන ප්‍රශ්න කියලා. රටේ 아무තු යටේ 아무තු ප්‍රශ්න ගැන අපි කතා කරමු.